ඉස්ලාම් ආගමේ සත්ත්වඝාතනය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ. ඕන සත්ත්වයක් ඝාතනය කරන්න පුළුවන්. ඒක සමාජාත්මකව ගතමත් සමාජ විරුද්ධ ක්‍රියාවක්. එතකොට මේ සත්ත්වඝාතන මේ කවයින් මැරීම ඉස්ලාම් ආගමේ බොහෝ සිද්ධ කරනවා. ඒක සමාජ වශයෙන් ලොකු අසාධාරණයක්. එවැනි අසාධාරණකම් එම ආගමෙන් සාධාරණ කිරීම පොත්පත් වල සාධාරණ කියලා විග්‍රහ කරගෙන ඉන්නවා. ඒ වගේම ඉස්ලාම් ආගමේ එක පුරුෂයෙකුට කාන්තාවක් කිහිපයක් සමග විවාහයේ අවස්ථාව ලබා දෙයක් වෙනවා. ඉස්ලාම් කාන්තාවක් ගම්පුරුෂයෙක් සමග ගම් සම්බන්ධතාවයක් පැවැත්වුවොත් ඒකේ සම්බන්ධයෙන් ගඩි දරුවක් පවරනවා. පුරුෂයෙක් සමග බහුපුරුෂ විවාහ. බහුපුරුෂ විවාහ. ඔව්. එහෙම සිද්ධියක් සිදු වුණොත් ඉස්ලාම් ආගමේ නෑ දඬුවම් ලබා දෙනවා. ඒක ওই තරම් දුර සාධාරණ කියලා විග්‍රහ කරමින් ඉන්නවා. පළවෙනි ප්‍රශ්නය මහත්මයාගේ නම බණ්ඩාර මහත්මයා ආපු පළවෙනි ප්‍රශ්නය ඉස්ලාම් ධර්මයේ සත්ව ඝාතනය ඕනෑතරම් සත්ව ඝාතනයට අවසරය ලබා දීලා තිබෙනවා. ඕනෑතරම් සතුන් ඝාතනය කරනවා. ඉස්ලාම් ධර්මයේ එසේ අවසරයක් ලබා දීලා තියෙනවද නැත්නම් මිනිසුන් නොදැනුවත්කමක් නිසා ඒ දේ සිද්ධ කරනවද කියලා. ඉස්ලාම් ධර්මයේ නිකරුණේ සත්ව ඝාතනය කිරීම සතුන් ඝාතනය කිරීම තහනම් කරනවා. නිකරුණේ අනවශ්‍ය ලෙස සතුන් ඝාතනය කරන්නට බෑ. සෑම ජීවිතයකටම වටිනාකමක් ඉස්ලාම් ධර්මයේ ලබා දීලා තිබෙනවා. නබිනායකතුමාණන්ගේ කාලේ උපාසක මහත්මයෙක් සිටියා. එයා දෙවියන් යාඥා කරන එක, සිල් රකින්න එක, මේ සෑම දෙයක්ම නීති රීති අනුගමනය කරන එක සෑම දෙයක්ම නබිනායකතුමාණන්ගේ කාලයට පෙර කාලේ ජීවත් වුණ කෙනෙක් ගැන නබිනායකතුමාණන්ගේ කාලේ ජීවත් වුණ කාන්තාවක් ගැන පවසනවා. මෙයා සියලු දෙයක්ම නිසියාකාරව පවත්වාගෙන ගියා. නමුත් මෙම කාන්තාව තමන්ගේ අසල්වැසියා සමග නිසි පරිදි කටයුතු කළේ නැහැ. හොඳින් කටයුතු කළේ නැහැ. එම නිසා මෙම කාන්තාව ස්වර්ගස්ත වෙනවද අපාගත වෙනවද කියලා නබිනායකතුමාණන්ගෙන් ප්‍රශ්නයක් අහනකොට නබිනායකතුමාණන් කිව්වා අනිවාර්යයෙන්ම අපාගත වෙනවයි කියලා. මිනිස්සෙක්ගේ යුතුයකම් වලදී මිනිස්සෙක්ගේ අයිතිවාසිකම් වලදී උල්ලංඝනය කිරීමක් අඩුපාඩුවක් පවත්වාගෙන දේව යාඥාව දේව නැමදුම වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන් පමණක් ස්වර්ගස්ත වන්නට බෑ කියන එක මෙම සිද්ධිය තුලින් අපිට පැහැදිලි වෙනවා. කතරම් සිල්වත් වුණත් කතරම් නීති රීති අනුගමනය කරත් තවත් අසල්වැසියෙකුගේ අයිතිවාසිකමට මෙයා තර්ජනයක් වුණ නිසා ඔහුගේ නිදහසට මොහු බාධාවක් මෙම කාන්තාව මෑ බාධාවක් වුණ නිසා මෑට ස්වර්ගස්ත වන්නට බෑ කියලා නබිනායකතුමාණන් කිව්වා. හිය ෆින්නාර් අය අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. එතකොට දේව නැමදුම පමණක් නෙවෙයි ස්වර්ගස්ත වන්නට තිබෙන එකම මඟ. ඊළඟට නබිනායකතුමාණන් තමන්ට පෙර සිටි කාන්තාවක් ගැන සඳහන් කරනවා. එම කාන්තාව දුරාචාරයේ යෙදුණු කාන්තාවක්. දුරාචාරයේ යෙදුණු කාන්තාවක් අනාචාරයේ යෙදුණු කාන්තාවක්. නමුත් පිපාසිතව සිටි බලලෙකුට තමන්ගේ පාවහන් වලින් ජලය රැගෙන ඒ කාලේ දුරාචාරයේ යෙදෙන අය අතිවිශාල දීර්ඝ පාවහන් තමයි පළඳින්නේ. ඒ පාවහන් වල ජලය රැගෙන එම බලලාට දිය පෙව්වා. එම නිසා එම දුරාචාර අනාචාරයේ යෙදුණු කාන්තාව පවා ස්වර්ගස්ත වෙනවයි කියලා නබිනායකතුමා කිව්වා. දේව යාඥාවක් කරලා මනුෂ්‍ය අයිතියට ප්‍රශ්නයක් කරපු කෙනෙක් අපාගත වුණා. දේව යාඥාවක් නොකරපු දෙවියන්ගේ කෝපයට භාජනය වුණු අනාචාරයේ යෙදුණු කාන්තාවක් සත්ව කරුණාව දක්වලා ස්වර්ගස්ත වුණායි කියලා නබිනායකතුමාණන් පවසනවා. ඒ වගේම තවත් උපාසක මාතාවක් ගැන නබිනායකතුමාණන් සඳහන් කරනවා. එම උපාසක මාතාව දෙවියන් අරියට නැමදුම් කරා, දේව යාඥාව නිසියාකාරව ඉටු කරා. නමුත් තමන් සතුව බලු පැටියෙක් හිටියා. එම බලු පැටියාගේ ගෙල හිර කරලා පටියක් බැඳලා තමන්ගේ නිවසේ තබාගෙන හිටියා. එම බලු පැටියාට ආහාර පානය ලබා දුන්නෙත් නැහැ. මෑ ලබා දුන්නෙත් නැහැ. එම බලු පැටියා ස්වච්ඡාවෙන් ආහාර පාන සොයා ගැනීමට අවස්ථාව සපුරලා දුන්නෙත් නැහැ. අවස්ථාව උදා කරලා දුන්නෙත් නැහැ.
එම හේතුව නිසා එම උපාසක මාතාව අපාගත වනවයි කියලා කිව්වා. මේ කතා තුන බලන්න. මනුෂ්‍ය අයිතියකට යම් කිසි කෙනෙක් එරෙහි වෙනවා නම් කතරම් දෙවියන්ට ලැබී වුණත් ඒ මනුෂ්‍ය අයිතිය උල්ලංඝනය නිසා අපාගත වුණා. දේව නියමයට පටහැනිව දේව නීති රීති වලට පටහැනිව පවක් සිදු කරපු කාන්තාවක් පවා තිරිසනෙක්ට ජලය පවන්නට ගිහිල්ලා ස්වර්ගස්ත වුණා. දේව නීතියට යටත් වුණු කාන්තාවක් පවා තිරිසනෙක්ට හිංසනයක් කරලා අපාගත වන්නට සිද්ධ වුණා. ඉස්ලාම් මෙතරම් දුරට මනුෂ්‍යත්වවත් උතුම් කොට සලකනවා සේම තිරිසනුන්වත් උතුම් කොට සලකනවා ඒ සතුන්ගේ හිංසනයෙන් තොර ජීවිතයක් ඔවුන් ගත කරන්නට ඕන කියන කාරණාවේදී. නමුත් නිකරුණේ මිනිසයන් සතුන්ව ඝාතනය කරන එක ඉස්ලාම් ධර්මයේ තහනම් කළත් අවශ්‍යතාවය සඳහා සත්ව ඝාතනයේ ඉස්ලාම් ධර්මයේ අනුමැතියක් තිබෙනවා. ඒ ඉස්ලාම් ධර්මයේ පමණක් නොව ඕනෑම මිනිසෙක් සිදු කරන දෙයක්. අපගේ අවශ්‍යතාවයට අපි සතුන් ඝාතනය කරනවා. අපි හාල් මැස්සෝ කනකොට සත්ව ඝාතනයක් සිද්ධ වෙනවා. ගව ඝාතනය පමණක් නොවේ ප්‍රශ්නේ. ගවයාට තිබෙන ඒ හා සමාන ජීවිතයක් හාල් මැස්සෙකුටත් තිබෙනවා. හාල් මැස්සෙකුට තිබෙන මදුරුවෙකුටත් තිබෙනවා. නමුත් ගවයා ඝාතනය කරන එක අපි වෛර කරන්නටත් හාල් මැස්ස ඝාතනය කරන එක අනුමත කරන්නටත් මදුරුවා ඝාතනය කරන එක අවධාරණය කරන්නටත් හේතු වුණේ මොකක්ද? මදුරුවා අපිට අහිත මදුරුවා මාව සපා කනකොට මට දෂ්ට කරනකොට මම අනේ මදුරුවයි උඹේ ජීවිතේ මට නම් ඝාතනය කරන්නට බෑ මම පව් කරන්න අනේ ඵලයන් මෙහෙන් කිව්වොත් ඩෙන්ගු දාලා තමයි යන්නේ ඇඟට ඩෙන්ගු ටික ඇඟට බස්සලා තමයි මදුරුවා යන්නේ මම ඩෙන්ගු වලින් බේරෙන්නට නම් මදුරුවව නැති කරලා දාන්නට ඕන ඒ අනිවාර්ය නියමයක් ඒ වගේම මම කන වෙලාවේදී මට කෑම වේලක් අවශ්‍යයි. හාල් මැස්සෙක්ව කන්නට සිද්ධ වෙයි. මම කන්නේ ආල් මැස්සව ඝාතනය කරන්නට නෙවෙයි. මගේ කුසපුර ගවයව ඝාතනය කරලා මුස්ලිම් ජනතාව හරක් මස් වලට මදක් ලැබි. පිළිගන්නට ඕන එක. ලැබි. හරක් මස් කන්න කියලා අනිවාර්ය කරලා ඉස්ලාම් ධර්මයේ කිව්වේ නැහැ. කන්න තහනම් කරලත් නැහැ. ඕනෑම ආහාරයක් මාංශ වර්ග ඕනෑම ආහාරයක් ඉස්ලාම් ධර්මයේ අනිවාර්යයෙන්ම කන්න කියලා ඉස්ලාම් ධර්මයේ අවධාරණය කරන්නේ. මම පැහැදිලි කරනවා. එතකොට අනිවාර්යෙන් කන්න කියලා කියලාත් නැහැ, වැළකෙන්න කියලාත් නැහැ. කැමැති තහනම් කරපු ආහාර වර්ගවල ගවයා සඳහන් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ තහනම් මස් වර්ග 10ක් ගැන කතා කරා. මිනි මස් වලින් පටන්ගෙන කොටි මස්, වලස් මස්, දිවි මස් ඒ ආදී වශයෙන් සත්වයන් 10ක් සඳහන් කරා. ඒ 10න් පරිබාහිරව සත්වයන් මාංශ වශයෙන් අනුභව කරන එක ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ කියලා මාංශ වර්ගයට ප්‍රතිපත්තියක් ලබා දීලා තියෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ කියන්නේ අප වෙනුවෙන් කපන ලද, අප වෙනුවෙන් ඝාතනය කරන ලද බව ශ්‍රවණය නොකර, නොවසන ලද, නොබලන ලද සත්වයක් නම් අනුභව කිරීම පිළිබඳව තානමක් බුදුරජාණන් වහන්සේ පවා පැනෙව්වේ නැහැ. ගව ඝාතනය කරන්නට නමුත් බෞද්ධ ජන සමාජය තුල අතිවිශාල විරෝධතාවයක් තිබෙනවා. ගවයන් නම් ඝාතනය කරන්න එපා. සැමන්ටින් එනවා රටවලින්. සැමන්ටින් ටික අපි තියාගන්නවා. සැමන් වල ඉන්නෙත් මත්ස්‍යයෝ. මත්ස්‍යයන්ටත් පණක් තියෙනවා. ගවයෙක් මරලා අපි ගවයන් අනුභව කරනකොට 100 දෙනෙක් 200 දෙනෙක් එක ගවයෙක්ගෙන් පෝෂණය ලබනවා. හාල් මැස්සෝ ගත්තා නම් එක්කෙනෙක් පමණ හාල් මැස්සෝ 100ක් විතර එකපාරටම ගිලිනවා. ජීවිත 100ක්. මදුරුව කියලා හපනකොට මදුරුවට ජීවිත දාණය, අබේ දාණය දෙන්නේ නැහැ. මදුරුව අනිවාර්යයෙන්ම මරලා දානවා මගේ ජීවිතේට හානියක් සිද්ධ නොවිය යුතුයි කියලා. මේ සමස්ත ක්‍රියාදාමයෙන් අපිට වැටෙන පණිවිඩය තමයි මිනිස්යාගේ යහපත උදෙසා, මිනිස්යාගේ පැවැත්ම උදෙසා, මිනිස්යාට හිංසනයක් නොවීමට සතෙක්ව ඝාතනය කරන්නට අවශ්‍යතාවයක් පැන නැගුණා නම් ඝාතනය කරන එක පවක් නොවේ. දැන් අපි එන්නත් දානවා. එන්නත් වල අන්තර්ගතය මොකද්ද? ඒ ඖෂධය මොකද්ද? සර්පයාගේ විෂ. මොන එන්නත් වලද? අපට ශල්‍ය කර්මයක් කරනකොට අපගේ සම්බලට වේදනාව නොදැනෙන්නට එන්නතක් විදිනවා. ඒ වේදනාව නොදැනෙන විදියට තමයි ඒ එන්නත විදලා ඉන්පසුව උන් ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ. මෙම එන්නත සඳහා
අපගේ සමට වේදනාව නොදැනෙන පරිදි ශල්‍ය කර්මයේ සිදු කිරීම සඳහා විඳින එන්නතට ඖෂධ ගුණය ලබා දෙන්නේ සර්පයාගේ විෂ වලින්. ඒ සර්පයාගේ විෂ ලබා ගන්නට අපි කියන වෙලාවේ සර්පයා විෂ දදා ඉන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ සර්පයාව ඝාතනය කරන්නට ඕන. අපගේ ශරීරය තුල තිබෙන නොයෙකුත් පණුව ශරීරය තුල ඉන්නවා. සමහරලාට පණුවන්ට බෙහෙත් දෙනවනේ ළමයින්ට කුඩා දරුවන්ට. මොනවටද බෙහෙත් දෙන්නේ? ශරීරය තුල ඉන්න පණුවන්ව නැති කරලා දාන්න ඕන. නැත්නම් ඒ පණුව අපිව කාගෙන ජීවත් වෙයි. ඒ සඳහා අපි බොනවා බෙහෙත්, ඇන්ටිබයොටික්, කෘමි විෂනාශක යනාදිය නැති කරලා අපි අපගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගන්නවා. එතනදී මිනිස් නොවේ ජීවිත ඝාතනයක්, ප්‍රාණ ඝාතනයක් සිද්ධ වෙනවා. අපි චේතනාවක් නැහැ පණක් ඝාතනය කරන්නට ඕන කියලා, නසන්නට ඕන කියලා. නමුත් අපේ ක්‍රියාවේ ප්‍රතිඵලය පණක් නැති වුණා. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී අපි ජලය පානය කරනකොට ඈත අතීතයේ අපි නොදකින දෙයක් විශ්වාස කරේ නැහැ. නමුත් වර්තමානයේ අන්වීක්ෂරහ ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කරන්නට පුළුවන් ජලය තුල ඉන්නවා ශුද්‍ර ජීවීන්. ඒ ශුද්‍ර ජීවීන්ව අතිවිශාල කරලා බලන්නට පුළුවන් zoom කරලා. එම ශුද්‍ර ජීවීන්ව අපි ජලයත් සමග පානය කරනකොට ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් කාරණාවලදී මිනිස්යාගේ අවශ්‍යතාවය සඳහා ජීවීන් නැසීමේ ක්‍රියාදාමයක් ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. බුදුදහමේ කොතනකවත් සඳහන් කරලා නැහැ මා අධ්‍යයනය කරනවා බුදුදහමත් බයිබලයත් අධ්‍යයනය කරනවා වෙනත් ආගම අපි අවබෝධයක් තිබෙන්නට ඕන ගවයන් පමණක් ඝාතනය කරන්නට එපා කියලා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියානි. අනුන්ගේ ජීවිත ප්‍රාණ ඝාතනයෙන් වළකින්න අනුබල නොදෙන්න. මෙයයි පාරමිත මෙයයි අපේ බුදුදහමේ ප්‍රතිපත්තිය. ඒ අනුන්ගේ ජීවිතය නිකරුණේ මරන්නට අවශ්‍ය නැහැ. අවශ්‍යතාවයක් තිබෙනවා නම් මිනිස්යාගේ යහපතට වැදගත් වෙනවා නම් ඒ ජීවිත නැසන එකකින් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඉස්ලාම් ධර්මයේ මේ ආකාරයෙන් වටහා ගන්නවා. ඔබට අවශ්‍ය නම් ආහාර වශයෙන් සත්ව ඝාතනය සිද්ධ කරන්න. නමුත් නිකරුණේ ඝාතනය කරා නම් අර බලල් පැටියා හෝ බලු පැටියා වගේ අපායට යන්නට සිද්ධ වෙයි. අවශ්‍යතාවයක් උදෙසා ඝාතනයක් සිද්ධ කරා නම් එය සත්ව ඝාතනයක්සේ ඉස්ලාම් සලකන්නේ නැහැ. මැද පෙරදිග රටවල් වල ගවයන්ගේ ප්‍රමාණය අඩුයි. එහෙ ඉන්නේ එළු, ඔටු, බැටළු. මැද පෙරදිග රටවල් වල. සාමාන්‍ය දකුණු ආසියානු කලාපීය රටවල් වල තමයි ගවයෝ ඉන්නේ. එම නිසා අරාබි ජාතිකයන් අතර ගවයන් අනුභවය කිරීමට වැඩි නැඹුරුතාවයක් නැති වුණත් ඔවුන් හරක් මස් පව අනුභව කරන තත්වයක් තිබෙනවා. නමුත් වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. දකුණු ආසියානු කලාපීය රටවල් වල ගවයෝ තමයි වැඩිපුරම ඉන්නේ. මා ගණනයක් පවසන්නම්. දවසකට ගව ඝාතන 500ක් සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ. එක් දවසකට. වසරකට 1,80,000ක් ගවයෝ. මේ ගවයන්ට අපි ජීවිත දාණය දුන්නා නම් 1,80,000ම පාරේ සැරිසරයි. ඒ පාරේ සැරිසරන්නට 1,80,000 පටන් ගත්තා නම් අවුරුදු 10කට 18 ලක්ෂයක් ගවයොත් එක්ක තමයි අපිට ජීවත් වන්නට සිද්ධ වෙන්නේ. ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන්නේ එහෙමයි. සෑම කෙනෙක්ම ශාක භක්ෂක බවට පරිවර්තනය වුණා නම් අපි කන්නේ නිර්මාංශ ආහාර විතරයි කියලා. කැරට් කිලෝ එකක් රුපියල් 500ටත් ගන්න බැරි වෙයි. මස් කන අය ඉන්න නිසා තමයි එළවලු කන අයට රුපියල් 20කට 30කට එළවලු ගන්නත් පුළුවන් වෙන්නේ. ආර්ථික සමබරතාවය. ඒ වගේම ලෝකයේ සියලු දෙනාම මාංශ අනුභවයෙන් වැළකීලා විශේෂයෙන්ම ගව ඝාතනයේ ගව අනුභව මස් අනුභවයෙන් හරක් මස් අනුභවයෙන් වැළකුණා නම් සිද්ධ වෙන්නේ සියලුම ගවයන් මහපාරට බයිනවා. හබරන කැලෑවේ අලි ඇතුන් පාරට එනවා වගේ නෙමෙයි. ගවය හැමදාම සැරිසරන්නට පටන් ගනී. අවසාන වශයෙන් මා කියන්නට කැමති මේ වැඩි වශයෙන්ම ගව ඝාතනයේ බලපාන්නේ Hindu ජාතිකයන්ට. Hindu ජාතිකයන් ගවයන්ම දෙවියන් කොට සලකනවා. බෞද්ධ ජනතාව දේව සංකල්පයක් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් ගවයන් පිළිබඳ විශේෂයෙන් ලැබීමට අවශ්‍ය නැහැ. නමුත් සමහර දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන අය මේ ගවයන් පිළිබඳව මානසිකත්වයේ ගවයා ඝාතනය කරනවානේ. හාල් මැස්සෝ ඝාතනය කරන සමහර දිවිනසාගත්ත සමහර ස්වාමින් වහන්සේලා. අපි කනගාටු වෙනවා උන්වහන්සේ ගවයන් පිළිබඳව මෙතරම් කතා කරන අය හාල් මැස්සෝ කනවනේ මුන් කියලා කවදාවත් කතා කරේ නැහැ.
හරි මම ඒකටත් කියන්නම්. දැන් ගවයාගෙන් අපි මිනිස්සුયો කිරි බොනවනේ. ඇයි එහෙමනම් ගවයෝ අපි ඝාතනය කරන්නේ? ගවයෝ කිරි දුන්නේ කාටද අපිටද? අපිට ගවයෝ කිරි දුන්නේ නැහැ මිනිස්සුયો ගන්න කියලා. ගවයෝ කිරි දෙන්නේ තමන්ගේ ගව පැටවුන්ට. එළදෙන කිරි දුන්නේ තමන්ගේ පැටවුන්ට. ගවයා කිරි දෙන්නේ නැහැ එළදෙනනේ දෙන්නේ. තමන්ගේ පැටවුන්ට තමයි කිරි දුන්නේ. අපි කරපු දේ පැටවුන්ට කිරි දෙනවා වගේ පොම්පයක් දාලා ටක් ගාලා බාල්දි වලට අපි අරගත්ත කිරි ටික. සත්ව හිංසනයෙන් අපි වැළකෙනවා නම් ගවයාගේ කිරි බොන්නත් බෑ අපිට. ගවයාගේ සම්භාවිතා කරන්නට බෑ අපිට. ගවයාගේ කිසිම වස්තුවක් භාවිතා කරන්නට බෑ. නමුත් අපි ගවයන්ගෙන් තමයි වැඩිම ප්‍රයෝජනයක් ලබන්නේ. වැඩි වශයෙන් ප්‍රයෝජනයක් ලබන්නේ. සමහරු ප්‍රයෝජන ලබලා අවසාන වශයෙන් මින්මතුවට ප්‍රයෝජනයක් ගන්න බැහැ කියන ගවයව පින්ගොනෙක් කරනවා. පින්ගොනා වෙන්නේ තරුණ වයසේ පුෂ්ටිමත් ගවයෝ නෙවෙයි. මතක තබා ගන්න. හොඳට වැහැරුණු එහෙම අවස්ථාවක් නැති වෙන්නත් පුළුවන්. අයවත් ගන්නවා. හරි. සර්. එහෙම මතයක් නැහැ. හරි. එමනම් සමහරු පින්ගොන් බවට පත් කරනවා. මේ පින්ගොනුන් බවට පත් වුණාට පස්සේ ඒ වයසක් අදාළ නැල්ලු ඕනම අවස්ථාවකදී දානමානයක් කරන්න කැමති නම් පූජා කරන්න පුළුවන් ජීවිත දාණය දෙන්නට පුළුවන්. මොවුන් සැරිසරනකොට නිර්පරාදී රිය අනතුරු අද සිද්ධ වෙනවා. අද මාර්ගවල අතිවිශාලම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ මාර්ගවල ඇතැම් ප්‍රදේශවල මෙම සතුන්ගේ හරස්භාවය. ඊළඟට තවත් තර්කයක් ඉදිරිපත් කරනවා ගවයෝ වැඩි වශයෙන්ම හදන්නට හේතුවත් ගවයෝ ඝාතනය වෙන නිසා කියලා. එක දෙයක් අපි කල්පනා කරන්නට ඕන මේ ගවයයි එළුවයි සාමාන්‍යයෙන් ලෝකේ අතිවිශාල වශයෙන් නිර්මාණය වෙන සතුන්. විශාල වශයෙන් අනුභවයට යන සතුනුත් ඔවුන් තමයි. ගවයෝ කනවා මිනිස්සුયો ඒ වගේම එළුවෝ කනවා වැඩි වශයෙන් අද සමස්ත ජාත්‍යන්තර වශයෙන් පරිභෝජනයට ලක් වෙන මාංශයක් හරක් මස් එළු මස්. නමුත් වැඩි වශයෙන්ම උත්පාදනය වන්නේ ඔවුන් තමයි. ගවයෝ පැටව දානකොට එක්කෙනෙක් දෙන්නෙක් දාලා නතර වෙන්නේ නැහැ. පැටව කීපයක්ම දානවා. එළුව පැටව දානකොටත් එහෙමයි. නමුත් කෑමට භාජනයේ නොවන සත්වයෙක් ඉන්නවා. සිංහයෝ, කොටියෝ, දිවියෝ උන් පැටව දාන්නේ ඊටමත් සොල්පයක් පමණයි. උන් ඉන්නෙත් සොල්පයක් පමණයි. මේ තමයි ස්වභාවික ධර්ම න්‍යාය. එයත් අපි වටහා ගත යුතුයි. සාමාන්‍යයෙන් බලන්න. සත්වයක් තමන්ගේ පැවැත්ම උදෙසා තවත් සත්වයක්ව ඝාතනය කරගෙන ජීවත් වෙනවා. එය අපට නවත්වන්නට බෑ. තිරිසනුන් කරන නිසා අපි කරන්නට අවශ්‍යත් නැහැ. නමුත් ඒ පැවැත්ම එසේ තමයි පවතින්නේ. සමහර සතුන් රදනක දත් සහිත සතුන්. ඔවුන්ගේ දත් ඇදිලා තියෙන්නම මාංශ භක්ෂක සතුන් වශයෙන් මාංශ ආහාර උදෙසා. සමහර සතුන් ඉන්නවා ශාක භක්ෂක සතුන්. ඔවුන්ගේ දත් නිර්මාණය වෙලා තිබෙන්නම චාර්වක පුරස්චාර්වක වශයෙන් ශාකමය ආහාර සඳහා. මනුෂ්‍යයා නිර්මාණය වෙලා තිබෙන්නේ සර්ව භක්ෂක වශයෙන්. හරි මයික් එතකොට අපි ඒ වගේ ඉනම් මාර්ග අපි මොකටද අනුගේ සතෙක් මාංශ පස්සේ කරන අරනකොට ඒ සතාගේ මලක් අපේ බඩේ මලක් හරි මේකත් කියන්න. මේක ඇවිල්ලා සාමාන්‍ය සිංහල බෞද්ධ ජනතාව අතර මේක උග්‍ර ප්‍රශ්නයක් කියන එක මට දන්නවා. මොනවත් හිතන්නේ මම මොනවත් හිතන්නේ ඕන තරම් ආන්නේ පිළිබඳව. මම දන්නවා මේ පිළිබඳව. සාමාන්‍යයෙන් දැන් මිනිස්සෙක් වුණාම දැන් මම කියාගෙන ආපු දේ කියලා මම මේ දෙයට සම්බන්ධ වෙන්නම්. සර්ව භක්ෂකයි. මිනිසාගේ රදනක දත් සහිත චාර්වක පුරස්චාර්වක දත් සහිත මුඛයක් තමයි හැදිලා තියෙන්නේ. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පවා ශාකමය ආහාර ජීර්ණය කළ හැකි. මාංශමය ආහාර ජීර්ණය කළ හැකි ආහාර ජීර්ණ පද්ධතියක් මිනිසයාට ඇදිලා තියෙන්නේ. එතනින් මතුවෙන්නේ අනිවාර්යෙන් මාංශ කන්න කියලා නෙමෙයි, අනුභව කරන්න කියලා නෙමෙයි. මාංශ අනුභවයේ සඳහා යෙදෙන අවස්ථාවක එය ජීර්ණය කිරීමේ හැකියාව ස්වභාවයෙන් මිනිස්යාගේ ශරීරයේ පිහිටිලා තිබෙනවා. මිනිස්යාට මාංශ කියන දේ අපි හිතන්නේ සතුන් අපි
මැරීම තුලින් අපි ලොකු සතාට හිංසනයක් සිද්ධ කරයි කියලා. මෙම හිංසනයේ සත්වයාගේ පණ ඇදීම තුලින් පමණක් නෙමෙයි. එම සත්වයා අරගෙන අපි වැඩ ගත්තා නම් එතනත් හිංසනයක් සිද්ධ වුණා. අද යාන වාහන තිබෙන නිසා ඒ ගැන අපට අවබෝධයක් නැහැ. යාන වාහන අද සරලව තිබෙනවා, බොහෝ ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඈත අතීතේ බර කරත්තෙන් තමයි අපේ බඩුබාහිර ආදිය ගෙනෙදි ගියේ. සත්ව හිංසනය එක අවස්ථාවකදී සත්වයාගේ ගෙල කපලා සත්වයා ඝාතනය කරලා පණ උදුර ගන්න එක අතිවිශාල පාපයක් වගේ මම සලකනවා. නමුත් වසර ගණනක් මා සතුව තබාගෙන මාගේ බර ඔසවන්නට එම බර කරත්තේ ඇදගෙන යන ගොනෙක් බවට එම සත්වයාව මම පත් කරන එක මට මානසික පීඩනයක් දුන්නේ නැහැ. මානසික ආතතියක් ඇති කළේ නැහැ. හේතුව මොකද්ද? මිනිස්සයා තමන්ගේ යාපත උදෙසා යම් කිසි දෙයක් කරන්නට පෙළඹෙන සුළු පුද්ගලෙක්. එම නිසා තමයි එදා ලෝකේ පැවැත්ුනේ. සමහර සතුන් සම් මිනිසුන්ගේ වැඩ කිරීම සඳහා යොමු කරගත්තා. අලි ඇතුන් දිග ගස් කඳ කොටන් පෙරලනට අලි ඇතුන් යොදාගත්තා. යුද්ධ කාලයේදී පවා අශ්වයෝ ඒ වගේම අලි ඇතුන් යොදාගත්තා. මොනවටද යොදාගත්තේ? අනේ එපා යුද්ධ කරන්නට නම් අලියෙක් එන්නට එපා කියලා අපි යව්වේ නැහැ. දැන් අපේ ලංකාවේ සම මිනිස්සෙම ගන්නකො සතුන්ගෙන් ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා යුද්ධ කරනවා අපිට විරුද්ධව. යුද්ධ කරනකොට අපි ඔවුන්ට විරුද්ධව අවි ආයුධ ගන්න එකක් නම් රාජතාන්ත්‍රික මට්ටමේ LTT ත්‍රස්තවාදීනාව කවුද? ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් ජාතිකයන් ශ්‍රී ලාංකිකයෝ නමුත් ත්‍රස්තය කියන මගේ ඔබේ ජීවිතය මට වටිනවයි කියලා මට එයාව ආරක්ෂා කරන්න බෑ. මානව සංහතිය ආරක්ෂා කරගන්නට ඒ මනුෂ්‍ය ජීවිතය පවා උදුරන්නට ඕන. මිනිස් අවශ්‍යතාවය මත පදනම් වුණු ජීවිතයේ උදුරා ගැනීමට පවා රජයක් වශයෙන් අපට අයිතිය තිබෙනවයි කියන එක අපි පිළිගන්නේ කොහොමද? මේ සත්වයන්ගේ විශේෂයි සත්වයන් ඉස්ලාම් ධර්මයේ පැහැදිලි සත්වයක්ම නුඹලාගේ යහපත උදෙසා තමයි සෑම මිනිස්යාගේ යහපත උදෙසා නිර්මාණය කර තිබෙන්නේ. අද මිනිස්යා ගස්වැල් ශාකමය ආහාරම ගන්නවා. ශාක අපි අනුභව කරනවා. ශාකවල ප්‍රාණ නැද්ද? ප්‍රාණය තිබෙන නිසා තමයි වැඩෙන්නේ. ප්‍රාණයේ විවිධ චර්යාවන් තිබෙනවා. විවිධ අවස්ථාවන් තිබෙනවා. එක තැන චලනය නොවන එකම තැන පිහිටි ප්‍රාණයක් නමුත් වර්ධනය වන ප්‍රාණයක් තමයි ශාක. ප්‍රාණය තමයි තිරිසනු. චලනය වන විචාර බුද්ධියක් සහිත මිනිස්සු ප්‍රාණී ජීවීන් තමයි මිනිස්සුයෝ. ශාකය කියන්නේ ප්‍රාණයක් නිසා තමයි ඒව වර්ධනය වෙන්නේ. ශාක වර්ධනය වෙන්නේ ශාක අපිට කන්නට නෙමෙයි. මේ ශාක අපේ ආහාර සඳහා වුණාවේ නෑ. ඒ ශාක නමුත් අපි අනුභව කරනවා. අද ගැල්වනෝමීටරය කියලා මීටරයක් තිබෙනවා. එම මීටරයේ ශාක පත්‍රයකට සම්බන්ධ කරලා අපි එක පත්‍රයක් ඉරලා ඇදලා ගන්නකොට ශබ්දයක් නිකුත් කරනවා ශාකය. තමන්ගේ වේදනාව පිට කරනවා කියලා විද්‍යාව සොයා ගන්නවා. ප්‍රාණයක් තිබෙනවා. ප්‍රශ්නේ තිබෙන්නේ මම ශාක පත්‍රයක ප්‍රාණයක් තිබුණට මම ශාක පත්‍රයක තියෙන පළ ගෙඩියකට ප්‍රාණයක් තිබුණ නිසා තමයි ඵලයක් හැදුනේ. ඵලයක් තිබුණොත් තමයි ඒවා ඵල දෙන්නේ. ප්‍රාණයක් තිබෙන නිසා තමයි ඒවා ඵල දෙන්නේ. ඒව මම අනුභව කරේ මිනිස්යාගේ යහපතට, මිනිස්යාගේ අවශ්‍යතාවයට. අවසාන වශයෙන් අන්‍ය ජීවිත ඝාතනය කිරීමෙන් වැළකීලා මම ජීවත් විය යුතුයි නම් මිනිසාට ජීවී නොවන දේවල් තමයි අනුභව කරන්නට සිද්ධ වෙන්නේ. ජීවී නොවන දේවල් තියෙන්නේ ලෝකේ පසුයි ගලුයි විතරයි. සෑම දෙයකටම ජීවයක් තිබෙනවා. මෙම වාතයේ පවා මම ගන්නා වූ උස්මේ පවා ආස්වාස ප්‍රාස්වාසවල පවා ප්‍රාණීන් ජීවත් වෙනවා. මේ යථාර්ථය. අපි යථාර්ථය වටහාගෙන අපි කියන්නේ අනිවාර්යයෙන්ම සත්වයක්ව ඝාතනය කරලා ජීවත් වන්නට එපා. දැන් උත්තර ධ්‍රව ප්‍රදේශයේ දක්ෂිණ ධ්‍රව ප්‍රදේශයේ ලෝකේ සීත කඳු තිබෙන හිම කඳු තිබෙන ප්‍රදේශ. එහි ජීවත් වෙනවා මනුෂ්‍ය වර්ගයක් එස්කිමෝවරු කියලා. ඒ එස්කිමෝවරුන්ට තියෙන එකම ආහාරය මත්ස්‍යයන් ආහාරය පමණයි. මාළුව විතරයි ඉන්නේ. ඔවුන් අයිස් කුටියක් හිල් කරගෙන සිදුරු කරගෙන මත්ස්‍යයෙක්ව දඩයම් කරලා ජීවත් වන්නට ඕන. එස්කිමෝවරුන්ට ජීවිත ඝාතනය සිද්ධ කරන්න එපා. එම මත්ස්‍යව ඝාතනය කරන්න එපා කිව්වනම් ඔහු මැරෙන්නට සිද්ධ වෙයි. එතකොට වාතාවරණය සකස් බලලා කිරි දෙන හෝ නොදෙන
ජීවිතයක් තිබෙන සත්වයෙක් නම් මනුෂ්‍ය යාපත දෙස අවශ්‍යතාවයට අනුව අනුභව කරන්න. අනවශ්‍ය ලෙස වතුර පවා ලබා නොදීම හේතුවෙන් අපායට යන්නට සිද්ධ වෙයි කියන එක තමයි ඉස්ලාම් ධර්මයේ ප්‍රතිපත්තිය. ඒ අනුව මුස්ලිම් ජන සමාජයේ තවත් එක කාරණාවක් කියන්නට ඕන. සමහර යකඩ ශක්තිය අධිකවම ලැබෙන්නේ මාංශමය ආහාරවලින්. ඇතැම් අවස්ථාවලදී අයඩින් අවශ්‍ය නම් අයඩින් ඒ පෝෂ්‍ය පදාර්ථය අවශ්‍ය නම් මත්ස්‍ය අනුභව කරන්නට විද්‍යාවේ උපදෙස් ලබා දෙනවා. මේ සියල්ලක්ම කල්පනා කරලා බලන අය මිනිස්යාගේ අවශ්‍යතාවයට, මිනිස්යාගේ යහපතට, මිනිස්යාගේ පැවැත්මට තවත් සතෙක්ව ඝාතනය කර ජීවත් වන්නට අවශ්‍ය නම් ඒ සඳහා ස්වභාව ධර්මය අපට අවසර ලබා දීලා තිබෙනවා කියන එක වටහා ගන්නට පුළුවන්. ඊළඟට බහුපුරුෂ විවාහය ගැන කතා කරා. කාන්තාවන් 4ක් විවාහ කරන්නට පුළුවන් නම් පිරිමියෙක්ට. ඉස්ලාම් ධර්මයේ පිරිමියෙක්ට කාන්තාවන් 4ක් දක්වා විවාහ වන්නට පුළුවන්. කාන්තාවක් පුරුෂයන් 4 දෙනෙක් හෝ නැත්නම් එක්කෙනෙක්ට වඩා වැඩියෙන් විවාහ කරගත්තා නම් මෙයාට දඬුවම් දෙනවද ඉස්ලාම් ධර්මානුකූලව? ඉස්ලාම් ධර්මයේ පුරුෂයන්ට පමණයි කාන්තාවන් 4ක් දක්වා විවාහ වෙන්න අවසර දීලා තියෙන්නේ. කාන්තාවන්ට අවසරයක් නැහැ පුරුෂයන් 4 දෙනෙක් හෝ එක්කෙනෙක්ට වඩා වැඩියෙන් විවාහ වන්නට. ඉස්ලාම් ධර්මයේ අවසර නැති නිසා අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නට සිද්ධ වෙයි. හේතුව පුරුෂයන් එක් පුරුෂයෙක් කාන්තාවන් 100 දෙනෙක් සමග ජීවත් වුණත් එම පුරුෂයා ඒ කාන්තාවන් 100 දෙනාට දරුවන් 100 දෙනෙක් වැදුවත් ඒ දරුවන්ගේ පියා කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. කාන්තාවන් එකම අවස්ථාවකදී බහුපුරුෂ විවාහයක් සිද්ධ කරගත්තා නම් දරුවා කවුද කියලා හඳුනා ගන්න පුළුවන් කාගේද කියලා. අද DNA පරීක්ෂණ රහ. නමුත් වගකීම 4 දෙනාගෙන් එක්කෙනෙක්වත් බාර ගන්න. 4 දෙනාව මගේ නෙමෙයි කියයි. අපට අවශ්‍ය වන්නේ විවාහය කියන්නේ తాවකාලික කෙලිසෙල්ලමක් නෙවෙයි. දීර්ඝකාලීන ජීවිතයක්. වසර ගණනාවක් ජීවත් වන්නට. ඒ මූණ තමයි බලාගෙන ජීවත් වන්නට ඕන. එයත් එක්ක තමයි කතා කරන්නට ඕන, අදහස් සුවමාරු කරගන්නට ඕන. තමන්ගේ දරුවා නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරලා හැරියානම් එතනම පෞල් සංස්ථාව කඩා බිඳිලා යයි. එතකොට බහුපුරුෂ විවාහය ජීවිතයේ සදාචාරාත්මක ක්‍රමයක් නෙවෙයි. බහුපුරුෂ විවාහය කිසිදු තැනක කිසිදු චාරිත්‍රයක් අනුමත කරන්නේ නැහැ. ඒ කාලේ තිබුණා බහුපුරුෂ විවාහය. ශ්‍රී ලංකා සංස්කෘතිය තුල පවා තිබුණා. තිබුණේ සාමාන්‍යයෙන් දියෙඹට යන අයියා දියෙඹට ගියා නම් සහෝදරයා සමග සම්බන්ධතාව පවත්වපු ක්‍රමයක් තිබුණා ශ්‍රී ලංකාව තුල. ඒව ඔක්කොම දැන් ඉවත් වෙලා තියෙන, සමාජයෙන් බැහැර කරලා තිබෙන්නේ. සදාචාරාත්මක නොවන බව සියලු දෙනාම පිළිගන්නවා. පුරුෂයන්ට 4 දක්වා විවාහ වන්නට අවසරය ලබා දුන්නේ පුරුෂයන් සෑම විටම එක්කෙනෙකුට වඩා වැඩි කාන්තාවන් සමග දිවිගත කරන්නට පෙළඹෙන අය. එය ස්වභාවික ගති ලක්ෂණයක්. එකම භාර්යාව සමග ජීවත් විය යුතුයි කියලා ප්‍රතිපත්තිගරුක පුරුෂයෝ ඉන්නවා. ඒ ප්‍රතිපත්තියේ මමත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් අවශ්‍යතාවයක් තිබෙන කෙනෙක්ට පිළියම් යොදන්නට ඕන. සාමාන්‍ය අද අනියම් සම්බන්ධතාවය අද වර්ධනය වෙලා තිබෙන්නේ. ප්‍රතිශතාත්මක වැඩි පත්තරයක් අරන් කියවන්න එක සිද්ධියක් හරි තිබෙනවා. එක් ඝාතනයක්, මිනිස් ඝාතනයක් පිටුපස අනිවාර්යයෙන්ම අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබේ. ඒවා තිබෙන ඒවා අපි සාමාන්‍යයෙන් දකිනවා. එතකොට හැම වෙලාවෙම අනියම් සම්බන්ධතාවයට යොමු වනවට වඩා පිරිමින් එක්කෙනෙක් සමග පමණක් ජීවත් විය යුතුයි කියලා මුකෙන් ප්‍රකාශ කරනවා මිසක් ප්‍රායෝගිකව බහු භාර්යාවන් බලාපොරොත්තු වෙනවා. නමුත් අද සමාජයට අවසරය ලබා දෙන්නේ නැහැ. බහු භාර්යා විවාහයට ඉස්ලාමීය සමාජයේ හැර වෙනත් සමාජවල අවසර ලබා නොදෙන නිසා පුරුෂයන් කරන්නේ නීත්‍යානුකූල භාර්යාව ඔබ. අනීතික භාර්යාවන් ගොඩක් ඉන්නවා. මෙයාට ඒක කමන්නේ. කාවත් නීත්‍යානුකූල භාර්යාව කරගන්න එපා. ඒවා ඉතින් මොනවා කරන්නද පුරුෂය වුණාම එහෙම ළමයි කියලා අනියම් සම්බන්ධතාවයේ සමහර කාන්තාව ඉවසා දරා ගන්න. මේක තමයි ප්‍රශ්නේ. එතනදී වෙන්නේ ඒ අනියම් භාර්යාව සමග ජීවත් වෙන අවස්ථාවේදී දරුවෙක් පිළිසිඳ ගත්තා නම් ඒ දරුවව රැක ගැනීම, ඒ දරුවගේ අවශ්‍යතාවයන් සපුරාලීම, ඒ දරුවාගේ අවශ්‍ය වියදම් පිරිමහන එක මේ පුරුෂයා හිතට එකඟව කටයුතු කරා නම් හරි. අත්හැරලා දැම්මනම් ඒ දරුවගේ අනාගතයේ ප්‍රශ්නාර්ථයක් වෙයි. ඒ දරුවගේ උපැන්න සාතිකයට නම එන්නේ මොන ජාතක කියලාද? අවජාතක කියලා. එය මානසිකව එම දරුවව පහත් මට්ටමකට වටවන සමාජ සංසිද්ධියක් බවට පත් වෙනවා. මෙවැනි මානසිකත්වයන් තුලින් විකෘති වෙලා සමාජයේ දරුණු ගණයේ වැරදි අපරාධ කරන අය බවට මෙම දරුවන් අද පත් වීගෙන යනවා. මෙවැනි අවස්ථාවලදී
ඒ නිසා ඉස්ලාම් කියන්නේ සෑම වෙලෙම නීත්‍යානුකූල භාවයක් ලබා දෙන්න. අවශ්‍ය නම් පළවෙනි භාර්යාවගේ අවසරය ලබා ගන්නට අවශ්‍ය නැහැ. ඒ භාර්යාවට දැනුවත් කරලා එයා සමග ගිවිසුමක් අරගෙන තිබෙන නිසා මේ ගිවිසුමේ තවත් පාර්ශවයක් එකතු වෙනකොට ඊළඟ පාර්ශවයට දැනුවත් කරන්න ඕන. මට කැමති නම් එක්කෙනෙක්ව එකතු කරගන්නට අවසරය තිබෙනවා. නමුත් දැනුවත් කිරීම අවශ්‍යයි. දැනුවත් කරලා තවත් භාර්යාවක් සමග නීත්‍යානුකූලව ජීවත් වෙනකොට අනියම් භාර්යාවන් නම් 10ක් වුණත් පවත්ව ගන්නට උත්සාහ දරන අය නීත්‍යානුකූල භාර්යාව කියනකොට ආරක්ෂා වෙන්නට පටන් ගනී. මට එක භාර්යාවක් ඇතියයි වේදම් පිරිමහන්නට ඕන. ඒට ධාර්මික වගකීමක් වගේ සමාජයේ වගකීමකුත් තිබෙනවා එම කුටුම්බය ආරක්ෂා කරන එක. එම නිසා ඔහු මානසිකව එක් භාර්යාවක් සමග පමණක් ජීවත් වීමට ඇඩ ගැහෙනවා. එම නිසා ඉස්ලාම් කැමති නම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් දෙදෙනෙකු තුන් දෙනෙකු නැත්නම් 4 දෙනෙකු විවාහ කරගන්න කියලා නුඹලා භාර්යාවන් සමග එක සමානව කටයුතු කළේ නැත්නම් ආදරය කරුණාව කියන දේ වෙනස් වෙන්නට පුළුවන්. යුතුයකම් වලදී වගකීම් වලදී එක සමානව කටයුතු කළේ නැත්නම් ෆවාහිදා එකම කාන්තාවක් සමග පමණයි විවාහ දිවිය ගත කරන්නට ඕන කියලා ඉස්ලාම් අනකර තිබෙනවා. ඉස්ලාම් අනකර තිබෙන්නේ එක් විවාහයක් පමණයි. අවසර ලබා දීලා තිබෙනවා 4ක් දක්වා. අනකරලා නැහැ. කැමැති නම් හැකියාව තිබෙනවා නම් ශක්තිය තිබෙනවා නම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් 4ක් දක්වා යන්න හේතුව අනියම් භාර්යාවන් කියලා නිකන් සමාජ රෝග වැළඳගෙන ජීවිතේ නාස්ති කරගන්න නැතුව සදාචාරාත්මක ජීවියක් ගත කරන්න කියලා. මෙම කිසිදු හේතුවක් තවත් ගොඩක් හේතු තිබෙනවා. මම තවත් ප්‍රශ්න වලට යොමු වන්නට අවස්ථාව දෙන්න තමයි මම කෙටි කරන්නේ. කාන්තාවන්ගේ ජනගාන ව්‍යුහයේ වෙනස්කම් සාමාන්‍යයෙන් රෝග ප්‍රතිශක්තිකරණය වැඩි වශයෙන්ම තියෙන්නේ කාන්තාවන්ට. ඒ කියන්නේ රෝගවලට රෝගකාරකවලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන හැකියාව තියෙන්නේ කාන්තාවන්ට පමණයි. විශාල වශයෙන්. පිරිමින්ට වඩා ඒ අනුපාතය කාන්තාවන්ට වැඩි. එතනින් දැක්වෙන්නේ මොකද්ද? කාන්තාවන් වැඩි ආයු කාලයක් ජීවත් වෙනවා. පිරිමින්ට වඩා. පිරිමින්ගේ ආයු අනුපාතය අරගත්තම කාන්තාවන් අවුරුදු 74ක් ජීවත් වුණොත් පුරුෂයන් ජීවත් වෙන්නේ අවුරුදු 71යි. ආයු අනුපාතය අනුවත් පුරුෂ වෙනස්කමක් තිබෙනවා. ඒ වගේම වඩා ජනගාණයෙන් වැඩි වශයෙන් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජනගාණයෙන් 1,04,00,000ක් 1,02,00,000ක් කාන්තාවෝ. ලක්ෂයක්. ලක්ෂ 4ක් අමතරව ඉන්නවා. ඒ අතරම පුරුෂයන්ගේ මහලු වියටපත් වුණ අය වැඩි. තරුණයෝ අඩුයි. කාන්තාවගේ තරුණියන් වැඩි. විශාල අසමබරතාවයක් තිබෙනවා. එකට එකා කිව්වම අර 4,00,000 අමතර 4,00,000ට ප්‍රශ්නයක් වෙයි. අද හැමෝම එකට එකා කියලා ජීවත් වෙන්නේ නැහැ. එකට දෙකා එකට තුනා කියලා තමයි ජීවත් වෙන්නේ. නමුත් සමස්ත වශයෙන් අර නාම මාත්‍රික ජීවිතයක් ගත කරනවා ප්‍රදර්ශනය කරනවා අපි ප්‍රෝඩාවක් කරන්නේ නැතුව පතිවත් ජීවිතයක් ගත කරනවා කියලා මේ ක්‍රමය ඉස්ලාම් ප්‍රෝඩාවක් සිදු නොකර යථාර්ථවාදීව ජීවිතයට මුහුණ දෙන්න කියනවා. එම නිසා බහුපුරුෂ විවාහයේ ඉස්ලාම් තරයේ හෙලා දකිනවා.